මම ගෙදර නිදාගෙන ඉද්දි මට එකපාරටම හුලන් සද්දයක් එනවා. ඊට පස්සේ මම ඒක දොර ඇරලා බෙඩ් එක යට හැංගිලා මොකක්ද කියලා බලනවා. ඉතින් ඒක හුලගල්ලු. ඊට පස්සේ මම කෝකටත් කියලා මගේ මොකද්ද මං ඒකට කියන්නේ කැට බෝලෙත් අරගෙන මං පොඩ්ඩක් ගියා. ඊට පස්සේ එකපාරට ඒ හුලකට මාව විසික් වෙලා ගිහිල්ලා මාව වෙනම ලෝකයකට ගියා. ඉතින් ඊට පස්සේ මල්ලග අර කැට බෝලෙත් තිබ්බා. ඉතින් මාව එකපාරටම සිහිය නැති වෙලා මාව හිර කූඩුවක දාලා තිබ්බා. හරි ඉතින් මම නෙවෙයි වෙන එක්කෙනෙක්. ඒක නිසා මම එයාව කොහොම හරි බේරගන්නවා. ඉතින් මම එයාගේ ඇඟට වැහිලා තමයි බේරගන්නේ. කොහොමද මගේ බලය ඈ? ඉතින් දන්නවනේ. Hello friends, welcome back to a gameplay video. So ඉතින් අද play කරන්න යන්නේ Witch Cry. හරි බං ඉතින් එළම ඉතින් මචං ඔයාලා මුලදී ස්ටෝරි එක දකින්න ඇතිනේ. ඉතින් අද කොහොම හරි මේ ළමයාව බේරගන්නවා තමයි යකෝ. I think එම්ම බේරගන්නවා. කොචම් මෙහෙට යන්න ඕනේ අපි දැන්. අඩු ඇරියම්බ පොඩ්ඩක් ලැග් වෙනවා මේ ගේම් එක. ග්‍රැෆික් වැඩිනේ. අයිස්ක්‍රීම් ගේම් එක වගේ තමයි. අන්න අතන මචං බොත්තමක් තියෙනවා. අපි මේක ගිහිලා දාගන්න ඕනේ මෙන්න මෙතනට. වැඩ ටික ඉක්මනට වෙන්න ඕනේ. නැත්තම් මේ ගේම් එකේ පයින්න අමාරුයි. අර ආච්චිකාරිය එනවනේ මන්තරේ. මේ ඉන්නේ. මේක කොහෙටද දාන්න ඕනේ? මේක මෙතනට. මෙතන ක්‍රෝබා එක තියෙනවා. ඕකෙන් ගිහිල්ලා වැඩක් කරගන්න තියෙනවා. අපි යන්න ඕනේ උඩම තට්ටුවෙන් නෙවෙයි. මෙන්න මේකට. ඕකේ ඒක හරි. දැන් මේක ඕනේ නැහැ අපිට. අපි දැන් හොයාගන්න ඕනේ ගෑරුප්පුවක්. මෙතන තමයි ගෑරුප්පුව තියෙන්නේ. ඕකේ. ගෑරුප්පුවත් ගත්ත ගැම්මට. ගෑරුප්පුව මෙතන දාගෙන අපි යන් කොලයක් ගන්න. ඒ කොලේ තමයි හදන්න තියෙන වෙලාව තියෙන්නේ. මේ තියෙන්නේ කොලේ. ඒ කොලේ තියෙන වෙලාව තමා මේ තියෙන්නේ. හරි. ආයෙ පොඩ්ඩක් බලපන්. ඕකේ. මේ තියෙන්නේ අඩේ හරි ගියේ නෑනේ. හරි මොකද්ද? දෙක පටලවලා. ඔන්න දැන් හරි. දැන් මචං වටයක් ගහන්න තමයි තියෙන්නේ. අපි වටයක් ගහමු. මේ පිහාටුවෙන් අර ඉන්නවනේ යෝදෙක් අන්න උට ගේම දෙන්න තියෙනවා. අපි යමුට ගේම දෙන්න. කොහෙන්ද දැක්කේ? කොහෙන්ද දැක්කේ මේ ඉන්නේ? දොරවල් ඇරලා යන්න ඕනේ මන්තරකාරී වගේ. ඒව දන්නේ නැහනේ. අපිට දුවන්න ලේසියි එතකොට. මන්තරකාරී පේන්නේ නැහැ නේද? අඩෝ බලහන් මුගේ කකුල් දෙක අම්මට තිරි කොහෙන්ද දැක්කේ? මෙහෙන් දැක්කේ. අනේ ඔයා එන්නකෝ. ඔයා මහ වදයක් ඇන්ටි. එනවකෝ පස්සෙන් ඉතින්. ඔයා දුවන්න එපා කිව්වට ඉතින් ඔයා මාව අල්ලගෙන කනවනේ. ඇල්ලුවොත් එහෙම. අඩෝ.
අපි දැන් මෙතනින් පල්ලෙහාට බහින්න ඕනේ. මේක නම් මහා ශාපයක් ඈ. ඉතින් ඔයා කැමති දෙයක් මේ මන්තරකාරී ගැන පහලින් කොටාගෙන යන්න. අඩෝ මුගේ කකුල බලහන් හෙන කැතයිනේ. මන්තරකාරී වද දීලා මුට. හැබැයි මූත් මන්තරකාරීට එහෙන වදයක් දීලා මන්තරකාරීගේ කකුල අරගෙන මේ බලහන් කකුල නෙමෙයි ඒක අත. හරි ඉතින් පස්සෙන් එනවකෝ. මම මෙහෙන් යනවනේ. වරෙන් පස්සෙන් ආව කියලා වැඩක් නැහැ. මම පස්සෙන් යනවා. පස්සෙන් යන්නේ ඉස්සරහින් යන්නේ මම. පේනවනේ. පුළුවන් නම් දැන් පස්සෙන් වරේ. ඕක ඇරපන් බං. හරි. දැන් ඉතින් මේක ගිහිල්ලා අපි ග්‍රැමෆෝන් එකට දාගෙන තමයි තියෙන්නේ. ග්‍රැමෆෝන් එකක් නැද්ද? නෑ බං මෙතන තියෙනවා. මේ තියෙන්නේ. ඕක දාගත්ත ගමන් අපි යන්න ඕනේ මෙන්න මෙතනට. එංගියම් බා. ඕකී ආවහම දොර වහයිනේ. ඔයද වැහුවේ. අපි ආවේ මුගේ මන්තරයක් තියගන්න. මන්තරයක් තියන්නේ නෙවෙයි ඒක. අඩෝ. වැරදි පැත්තනේ. අපි මෙයා අඩන වෙලේ අපි යමු මන්තර වැඩක් කරගන්න. මෙන්න මෙහි තියෙන්න ඕනේ බෝලයක්. අඩෝ. ගනින් බා. ඔන්න ඔය බෝලේ දාගන්න ඕනේ මෙන්න මෙතනට. ඔක වැටෙන අතරතුරේ මම යනවා මෙන්න මෙහෙට. හරියම් බා. ඊට පස්සේ මෙන්න මේ කරගෙන හොදට හොලවන්න ඕනේ මෙන්න මෙහෙම. දැක්කනේ මැජික් ආයිති. දැක්කනේ මැජික් ආයිති. ඔය වගේ මැජික් කරන්න පුළුවන් මට විතරයි. වෙන කාටවත් බෑ. නැත්තම් මෙතන තියෙනවා සර්පයාට ගේම දෙන විදිය. මේ පේනවනේ. සර්පයාට ගේම දෙන්නේ සර්පයෙක් වගේ මන්ත්‍රයෂ්ටිය ඇන්දාම. දැන් අපි ගිහිල්ලා සර්පයාට ගේම දෙමු. ඊට කලින් සර්පයා ඉන්න තැන හොයා ගන්න වෙනවා. මං දන්නවා බං ඉන්න තැන. මෙන්න මෙහෙ ඉන්නේ. මෙන්න මෙහෙ. හරි සර්පයා ශකබුම් වෙන්න ලෑස්ති වෙන්න. අඩෝ වැදුනේ වෙන කොහෙට වන්නේ? සැපද? තව බොත්තමක් හම්බුණා අපිට. තව එක බොත්තමයි හම්බෙන්න තියෙන්නේ. ඒක තියෙන්නේ අර මන්තරකාරීගේ පපුවේ. අපි මන්තරකාරීට ගේම දෙන්නත් ඕනේ. අම්මට සීල් දැක්කේ කොහෙන්ද? එනවකෝ. ඔයා ඔහෙන් එද්දි මම මෙහෙන් යනවා. මේක දාන්න ඕනේ උඩටම. මෙතන තියෙන්නේ අකුණ. හරි මන්තරකාරී ඔයා ඉවරයි. කොහෙද ඔයා? කොහෙද? I see you. මම දැක්කට වැඩක් නැහැ නේ මට හම්බුන්නේ නැහනේ. කොහෙද ඔයා? උඩද? පල්ලෙහාද? කෙලින් එන්න දැන් මාළලගන් මන්තරයක් ටිකක් තියෙනවා. කොහෙද ඔයා? ඔයාට මාව පේන්නේ නැද්ද? අඩේ එන්නේ නැද්ද දැන්? ඕනේ වෙලාවට හොයාගන්න නෑනේ. ආයෙත් එන්න. දැන් සෑපද? අලලුණු හැම කණ්ඩ ඇතිනේ.
මං ගෙනල්ලා දෙන්නම් ඊළඟ පාර. ඉතින් ඔන්න අදට වැඩේ ඉවරයි. තව ගේම් එකක් තියෙනවා. පේනවනේ. ඉතින් මම කොහොම හරි එළියට පැන්නා ගෙදරින්. ඒ වුණාට මේ ලෝකෙන් එළියට පැන්නේ නැහැ. එළියට පැන්න කිව්වේ මේ ගියේ නැහැ. ඉතින් මට අන්තිමේට පදුරක ඉඳලා එක්කෙනෙක් හම්බුණා. ඊට පස්සේ එයා මගේ මන්ත්‍රය ඇස්තිය ගන්න බැලුවා. ඊට පස්සේ මම එයාට මන්ත්‍රය ඇස්තිය දික් කරාට පස්සේ එයා hina වුණා. ඊට පස්සේ නායක ආවා. ඊට පස්සේ මම ඒ නයාව ලණුවක් කරා. ඊට පස්සේ chapter එක end වුණා. එහෙනම් කොල්ලෝ අපි ගියා. 2000 years later.